ආයිබෝවන් මම තාරක සුමසිංහ සැක්සෆෝන් වාදනයේ මුල සිට සරලව සිංහලෙන් දෙවනි පාඩමත් සමග තමයි ඔයගොල්ලෝ එකතු වෙලා ඉන්නේ. අද අපි කතා කරන්න යන්නේ ප්‍රධාන මාතෘකාවක් වන බ්‍රීතින් සම්බන්ධයෙන්. සැක්සෆෝන් වාදනයේදී ඇතුළට හුස්ම ගැනීම සහ එළියට පිට කිරීම නිසියාකාරව ඉගෙන ගත්තොත් ඔයගොල්ලොන්ට අනිවාර්යයෙන්ම ඉන්ටර්මීඩියට් ලෙවල් එකේ ඉඳන් ප්‍රොෆෙෂනල් ලෙවල් එකටත් බිගිනර් ලෙවල් එකේ ඉඳලා ඉන්ටර්මීඩියට් ලෙවල් එකටත් කන්වර්ට් වෙන්න අනිවාර්යෙන් තියෙන ප්‍රධාන සාධකය තමයි හරියට බ්‍රීත් ඉන් ඇන්ඩ් අවුට් එක හරි නිසියාකාරව ඉගෙන ගැනීම. ඒ නිසා මම ඔයගොල්ලොත් එක්ක මේ දැනුම බෙදා හදා ගන්න ඕන කියලා හිතුණා. මම ගොඩාක් ටියුටෝරියල් බලලා තියෙනවා. ඒ හරහා සහ එක්ස්පෙරිමන්ට් කරලා තියෙනවා. ඒ දේවල් එක්ක තමයි මම ඔයගොල්ලොත් එක්ක මේ දේවල් බෙදාගන්නේ. ඉතින් අපි බලමු කොහොමද නිසියාකාරව අපි මේ බ්‍රීත් එක ඉන් කරන්නේ සහ අවුට් කරන්නේ කොහොමද කියලා ප්‍රැක්ටිස් කරලා බලමු. මේකෙදි ප්‍රධාන වශයෙන් ඕන ඔයගොල්ලෝ දැනගන්න ඕන දෙයක් තියෙනවා. මම ඒක විස්තර කරන්නම්. අපි මේ බ්‍රීත් එක අපි මේ ඉන් කරද්දී අපගේ තියෙන ලන්ස් තියෙනවා. අපේ ලන්ස් තියෙනවනේ මේ ලන්ස්. මේ ලන්ස් කියන්නේ පෙනහළු. එතකොට පෙනහළු වලට යටින් තියෙනවා සුවිශේෂී කාර්යයක් කරන අවයවයක්. ඒකට පේශියක් ඇත්තටම. ඒකට අපි කියන්නේ ඩයෆ්‍රම් එක කියලා. ඩයෆ්‍රම් එක. මම ඔයාලට ඔය යටින් රූප සටහනකින් මේ ඔයාලට පේන්නේ ඒක තමයි. ඒ ඩයෆ්‍රම් එක. ඒ ඩයෆ්‍රම් එක තමයි මේ අපේ බ්‍රීත් කරද්දී විශාලම කාර්යභාරයක් කරන පේශිය. එතකොට මේ පේශිය අපි අනිවාර්යෙන් නිවැරදි ලෙස පුරුදු පුහුණු කරන්න ඕන සැක්සෆෝන් වාදනයේදී. මොකද මේ පේශිය තමයි ප්‍රධාන වශයෙන් අපිට උපකාරී වෙන්නේ ලොකු බ්‍රීත් එකක් අපිට රඳවා තබා ගැනීමට. වැඩි වේලාවක් කාල වේලාවක් අපි බ්‍රීත් එක අපි වැඩි කාල වේලාවක් රඳවා තබා ගැනීම සහ පිට කිරීම හොඳ ප්‍රෙෂර් එකකින් යුක්තව එළියට පිට කිරීමට මේ පේශිය තමයි බොහෝ විට උපකාරී වෙන්නේ. මේක ක්‍රියාත්මක වෙන්නේ ඔයගොල්ලෝ බ්‍රීත් ඉන් කරද්දී යටට පහළට ඒ පේශිය යටට යනවා මේ ආකාරයට. ඊළඟට බ්‍රීත් අවුට් කරද්දී ඒ පේශිය ඉහළට යනවා. එතකොට මේ කාර්යයට අපිට පොඩි එක්සර්සයිස් ටිකක් කරන්න ඕන. මේ බ්‍රීතින් එක්සර්සයිසස් අනිවාර්යෙන් ඔයගොල්ලෝ වාදනයට ප්‍රථම අනිවාර්යෙන්ම යම්කිසි කාල වේලාවක් අරගෙන විනාඩි 10ක් පැය කාලක් වගේ බ්‍රීතින් එක්සර්සයිස් කළ යුතුයි. අනිවාර්යෙන්ම කළ යුතුයි. ඒක රුටින් එකක් විදිහට ඔයාලගේ ප්‍රැක්ටිස් රුටින් එකේ අනිවාර්ය අංගයක් බවට පත් කරගන්න. මොකද ගොඩක් කට්ටිය ඔකට කම්මැලි. ඔය කම්මැලිකමත් එක්ක එතකොට නිකන් නෝට්ස් ටික පොඩ්ඩක් සැක්සෆෝන් එකෙන් ප්ලේ කරන්න පුළුවන් වුණාම එයාලා ඒක අතහැරලා දානවා. ඒක තමයි ඒ කට්ටිය යම්කිසි තැනක හිර වෙලා තියෙන්නේ. එතනින් එහාට යාලට කන්වර්ට් වෙන්න බැරි වෙලා තියෙන ප්‍රධාන හේතුව තමයි ඕකත්. මේක නිසා මතක තියාගන්න අනිවාර්ය අංගයක් බවට පත් කරගන්න ඔයගොල්ලොන්ගේ ප්‍රැක්ටිස් රුටින් එකේ එක්තරා කොටසක් විදිහට මේක මේ බ්‍රීතින්. එතකොට මම ඔයාලට අද කියලා දෙන්නම් මේක කරන විදිහ. හැබැයි මේක කරන්න කලින් ඔයගොල්ලෝ මෙට්‍රොනෝම් කියන එක දන්නවා ඇති හැමෝම මියුසික් කරන කට්ටිය. මෙට්‍රොනෝම් කියන්නේ පොඩි ටයිමින් එකක් තියෙන්න ඕන මේක කරන්න හැමතිස්සෙම. මේක ටයිමින් එකක් එක්ක තමයි අපි මේක ප්‍රැක්ටිස් කරන්නේ. එතකොට මෙට්‍රොනෝම් එකක් ඕනම කෙනෙක්ට නිකන් අපිට මෙට්‍රොනෝම් එකක් කඩෙන් සල්ලි දීලා ගන්න අවශ්‍ය නැහැ. ෆිසිකල් එකක් අවශ්‍ය නැහැ. ඕන තරම් ඇප් තියෙනවා. ඇප්ස් තියෙනවා මම ඕන ඔයගොල්ලන්ට පෙන්නන්න. ඇප්ස් මේ ලින්ක් එකක් හරි දාන්නම්. එහෙම නැතිනම් එහෙම කාටවත් හොයාගන්න බැරි නම් ඔයාලට YouTube එකේ අනිවාර්යෙන් ඔයාලා මෙට්‍රොනෝම් කියලා දාලා ඒකේ BPM අගය කියලා තියෙනවා. BPM අගය කියන්නේ ඒක ටෙම්පෝ එක. ඒ කියන්නේ ස්පීඩ් එක. ඒ ස්පීඩ් එක ඔයගොල්ලන්ට 60 60 62 එතකොට 58 වගේ ඒ වගේ අගයක් දාලා ස්ලෝලි අගයක් දාලා මේ ඔයගොල්ලන්ට ප්‍රැක්ටිස් පටන් ගන්න පුළුවන්. මම රෙකමන්ඩ් කරන්නේ ඒ වගේ ඉස්සෙල්ලාම ස්ලෝ අගයකින් තමයි මේ බ්‍රීතින් අපි ප්‍රැක්ටිස් කරන්න ඕන. ඇත්තටම ඒක ඉස්සෙල්ලාම නෙමෙයි කොහොමත් ස්ලෝ අගයකින් තමයි අපි ඒක ප්‍රැක්ටිස් කරන්න ඕන. මොකද හේතුව එතකොට අපිට වැඩි කාල වේලාවක් හුලන් රඳවා ගැනීම
උලම් පිට කිරීම ඔය දේවල් ටික වැඩි කාල වේලාවක් අපිට මේක ප්‍රැක්ටිස් කරන්න පුළුවන් අපේ ඩයෆ්‍රෑම් එකට. හරි අපි එහෙනම් යමු එක්සර්සයිස් එකට. අපි දැන් මේ එක්සර්සයිස් එක කරන්න යන්නේ ඔයගොල්ලෝ මෙට්‍රොනෝම් එක දාගන්න නැතිව දන්නවන්නේ මෙට්‍රොනෝම් එක අනිවාර්යෙන් 60 bpm දාගන්න. ඒ වගේ low bpm එකක් low tempo එකක් ඔයගොල්ලන්ට ඇහෙනවා ඇති මෙට්‍රොනෝම් එක. ඇහෙනවනේ? හරි. මේ මෙට්‍රොනෝම් එක දාගෙන අනිවාර්යෙන් මේ එක්සර්සයිස් එක කරද්දී ෂෝල්ඩර් රිලැක්ස් කරගන්න. ගොඩක් රිලැක්ස් එකේ ඉන්න හරියට කෙලින් පොසිෂන් එකේ ඉඳගෙන මේ බෙල්ල මේවා කරගන්න, කුදු කරගන්න, ඇඟ කුදු කරගන්න, හිර කරගන්න එපා. මොකද මේක බොහොම රිලැක්ස් එකේ කරන්න ඕන එක්සර්සයිස් එකක්. හරිද? අපි මේ ඇබ්ඩොමිනල් ඒරියා එකේ ඩයෆ්‍රෑම් එකට කරන මේ එක්සර්සයිස් එකක් මේක අපි නෝස් එකෙන් තමයි නෝස් ත්‍රූ තමයි මේ අපි බ්‍රීත් එක ඉන් කරන්නේ. ඒක හන්දා හරියට මේක කරමු අපි. ඔයගොල්ලන්ට ඇහෙනවා ඇති මෙට්‍රොනෝම් එක. ඕකේ. මම මේ ඉන් එක ගන්න කලින් ලීඩ් ඉන් එක 1 2 3 4 බීට් වලින් 4 එකෙන් තමයි 4 එකට පස්සේ again 1 එන්නේ 1 2 3 4 again 1. හරිද? 1 එකෙන් තමයි අපි breathe in කරන්න පටන් ගන්න. ඕකේ? ඔන්න මම කවුන්ට් එක ලීඩින් විදිහට ඒ කියන්නේ මම පෙර කවුන්ට් එකක් දෙනවා මේ විදිහට. ready 1 2 3 4 in 3 4 hold 2 3 4 out 2 3 4 5 6 hold 2 in 2 3 4 hold 2 3 4 out 2 3 4 5 6 hold 2 in 2 3 4. දැන් පැහැදිලි නේද? ඒක කොහොමද කරන්නේ කියලා. එතකොට ඔයගොල්ලෝ රූප සටහනේ පේන විදිහට කවුන්ට් එකේ ඉන් එක අපි 4 බීට් වෙනකන් ඉන් කරනවා. මේක හරි රිලැක්ස් එකේ නෝස් ත්‍රූ තමයි කරන්නේ. මෙඩිටේෂන් එකක් වගේ. හරිද? එතකොට ඊට පස්සේ ඒක හෝල්ඩ් කරගෙන අපි 4 බීට් තියාගෙන ඉන්නවා. ඊට පස්සේ අවුට් එක අපි 6 බීට් අවුට් කරනවා. ඊට පස්සේ again 1 2 කියලා 2 බීට්ස් අපි 2 බීට්ස් හෝල්ඩ් කරගෙන ඉන්නවා. ආයේ ඉන්න එක අර විදියට රොටේට් වෙවි යනවා. මේක කරද්දී ඔයගොල්ලෝ මේ විදියට මෙට්‍රොනෝම් එක දාන කරන්න. හැබැයි බිගිනර් කෙනෙක්ට හරි මේක කරද්දී සමහරලාට කලන්තයක් කැරකිල්ලක් වගේ ඇඟට වෙනසක් ලොකුට දැනෙනවා නම් පොඩ්ඩක් රෙස්ට් එකක් ගන්න. අනිවාර්යෙන් ඉඳලා මේක කන්ටිනියු කරගෙන යන්න එපා. පොඩ්ඩක් ඉඳලා රෙස්ට් කරලා සාමාන්‍ය මොකද මගේ බ්‍රීතින් එක දැන් ඔයගොල්ලෝ නෝමල් බ්‍රීත් කරනවා වගේ නෙමෙයි මේක අනිවාර්ය ඉන්ස්ට්‍රුමන්ට් එකට වෙනම දෙන ප්‍රැක්ටිස් එකක් නිසා මේ ඔයගොල්ලන්ට වෙනසක් දැනෙන්න පුළුවන්. ගොඩක් ප්ලේ කරන කෙනෙක්ට ඒක ලොකුවට ඉෂු නැතුව ඇති. නමුත් බිගිනර් කෙනෙක්ට ඒක දැනෙන්න පුළුවන්. එතකොට එයාලා රෙස්ට් එකක් අරගෙන ආයෙ කරන්න ගන්න. හරි. දැන් අපි දෙවෙනි එක්සර්සයිස් එකට යමු. දෙවෙනි එක්සර්සයිස් එකේදී මෙහෙමයි ඔයගොල්ලෝ ඒක වෙන්නේ අර විදිහම තමයි. ඉන් එක ගන්නවා 4 beats. එතකොට හෝල්ඩ් කරන් ඉන්නවා ආයෙ 4 beats. ඊළඟට කියන ශබ්දයත් එක්ක අපි 4 beats අවුට් කරනවා. ඊට පස්සේ ආයෙ හෝල්ඩ් කරනවා 4 beat. අවුට් කරලා ඉවරලා එතකොට බඩ සම්පූර්ණ ටමි එක අපේ එතකොට හිස් වෙනවා. අපි 4 beat තුලදී අපේ තියෙන ප්‍රෙෂර් එක සම්පූර්ණ උලන් බ්‍රීත් එක අවුට් වෙලා ඉවරයි. ඊට පස්සේ හෝල්ඩ් කරගෙන ඉන්නවා 4 beat. ඊට පස්සේ ආයෙ ඉන් එක ආයෙ බ්‍රීත් ඉන් කරනවා අපි 5 beats. හරිද? 5 beats තුලම ඉන් කරන්න ඕනේ. ඒක අපි රිලැක්ස් එකේ නාසයෙන් නෝස් එක through තමයි ගන්නෙ. ඒ වගේ. හරිද? එතකොට ඊට පස්සේ 5 beat ඉඳලා ආයෙ 5 beat හෝල්ඩ් කරන් ඉන්නවා. ඔයගොල්ලන්ට මේ රූප සටහනේ පේනවා ඇති. එතකොට ඒ විදිහට තමයි කරන්නේ. ඊට පස්සේ ආයෙ අවුට් එක අපි 5 beats වලට මේවා කරගෙන යනවා. අවුට් එක 5 beats දක්වා යනවා. ඊට පස්සේ ආයෙ හෝල්ඩ් එක අපි අන්තිමට ඒ කියන්නේ මුකුලන්ට ගිහිල්ලා ඉවරන පස්සේ 4 beats හෝල්ඩ් කරන් ඉන්නවා. again යනවා ඉන් කරනවා 6 beat. එතකොට මේ අර කැපැසිටිය හොඳටම අපේ මේ ඩයෆ්‍රෑම් එකට ලොකු එක්සර්සයිස් එකක් මෙතනින් වෙනවා. හරිද? ඔය මාත් එක්ක එන කරන්න ගමු අපි. මේ ස්ටාර්ට් කරමු. ඔයාගේ left hand එක අනිවාර්යෙන් ටමි එකේ තියාගන්න. ටමි එකට උඩින් ඩයෆ්‍රෑම් එක තියෙන්නේ. ඒ ඩයෆ්‍රෑම් ඒරියා එකට ඔයා hand එක තියාගන්න. right hand එක chest එකට තියාගන්න. හරිද? ඔන්න දැන් අපි ස්ටාර්ට් කරමු.
ගන්න කලින් free count එකක් දෙනවා කලින් පෙර count එකක් 1 2 3 4 hold 2 3 4 hold 2 3 4 in 2 3 4 5 hold 2 3 4 5 out 2 3 4 5 hold 2 3 4 in 2 3 4 5 6 hold 2 3 4 5 6 out 2 3 4 5 6 hold 2 3 4 in 2 3 4 5 6 7 hold 2 3 4 5 6 7 out 2 3 4 5 6 7 hold 2 3 4 in 2 3 4 5 6 7 8 hold 2 3 4 5 6 7 8 out 2 3 4 5 6 7 8 hold 2 3 4 in 2 3 4 5 6 7 8 9 hold 2 3 4 5 6 7 8 9 out 2 3 4 5 6 7 8 9 1 2 3 4 in 2 3 4 5 6 7 8 9 10 hold 2 3 4 5 6 7 8 9 10 out 2 3 4 5 6 7 8 9 10 hold 2 3 4 rest හරි කොහොමද දැනීම එතකොට ඔයගොල්ලන්ට තේරෙන්නේ නැති පොඩ්ඩක් පොඩි කැරකිල්ලක් වගේ ඇති පොඩ්ඩක් රෙස්ට් කරන්න එක දිගට ඊට පස්සේ කරන්න එපා පොඩ්ඩක් රෙස්ට් එකේ ඉන්න විනාඩි 5ක් විතර ඔයගොල්ලොන්ගේ ඒ ඩයෆ්‍රෑම් එකට හොඳ එක්සර්සයිස් එකක් ඇවිල්ලා තියෙන. එතකොට හොඳ කැපැසිටියක් හොඳ ධාරිතාවක් ඔයගොල්ලොන්ගේ එයා ධාරිතාවක් තියාගන්න පුළුවන්. ඒ කියන්නේ ඔයගොල්ලෝගේ බ්‍රීත් එක හොඳට ඇබ්ඩොමිනල් ඒරියා එකේ ඔයාලට කොහොමද මේක තියාගෙන ඒක යූස් කරන්න පුළුවන් ඇත්තටම. මේක හොඳට ට්‍රේන් වුණාන් පස්සේ. එතකොට අපි ඊළඟ එක්සර්සයිස් එකට යමු. කොහොමද මවුත් එකෙන් බ්‍රීත් ඉන් කරලා අවුට් කරන්නේ. දැන් ඔය දෙක කරලා තමයි අපි මේ එක්සර්සයිස් එකට යන්නේ. මේක කාලයක් තිස්සේ ඔයගොල්ලෝ ට්‍රේන් කරන්න ඕනේ. එතකොට ඔයාලගේ බ්‍රීත් එක බොහෝ දුරට හරියනවා. හැබැයි අර මං කියපු දේවල් අනිවාර්යෙන් මතක තියාගන්න ඕන. ෂෝල්ඩර්ස් රිලැක්ස්. ඇඟේ කිසිම තැනක් අපි හිර කරගන්නේ අපි මේ හරි ඊසි එක්සර්සයිස් එකක් කරේ නාසයෙන් හුස්ම අරගෙන කටින් පිට කළා ඇබ්ඩොමිනල් ඒරියා එකට අත තියාගෙන අනිත් පපුවට හුස්ම ගියේ නැහැ. පපුව මේවා හිර කරගත්තොත් ඔයාලගේ බ්‍රීත් එක යන්නේ වෙන පැති වලට. මේ ගාන්ට ඔයාලගේ බ්‍රීත් එක හරියටම යූස් වුණා මේ කරපු එක්සර්සයිස් එක මේ විදිහට කළාම. හරිද? ඒක හන්දා මේ එක්සර්සයිස් එක අනිවාර්යෙන් දිගටම තියාගන්න. අපි ඊළඟ එක්සර්සයිස් එකට යමු. හරි. අපි දැන් නෝස් එකෙන් බ්‍රීත් ඉන් කරලා ඩයෆ්‍රෑම් එකට අපි එක්සර්සයිස් දෙකක් කළානේ. අපි දැන් ඊළඟට යන්නේ big exhale කියන එක්සර්සයිස් එක. මොකද ප්ලේ කරද්දී අපි යූස් කරන විදිහටම මවුත් එකෙන් තමයි මේක බ්‍රීත් ඉන් කරන්නේ. බ්‍රීත් ඉන් කරලා
ඔයගොල්ලෝ අර එක්සයිස් දෙක කරලා ඉවරුණෙන් පස්සේ හොඳට ඔයාලගේ ඩයෆ්‍රම් එක එක්සයිස් වෙලා තියෙන්නේ, ඩයෆ්‍රම් එක ප්‍රැක්ටිස් වෙලා තියෙන්නේ. එතකොට දැන් ඔයගොල්ලෝ ඒක යූස් කරලා බලනවා ඔයාලගේ කොච්චර කැපැසිටියක් තියෙනවද කියලා. ඔයාලට මේ එක්සයිස් එකෙන් ඔයාලට දැනගන්න පුළුවන් වෙයි කොච්චර කැපැසිටියකින් ඔයගොල්ලන්ගේ හුලං ඇබ්ඩොමිනල් ඒරියා එකේ ඉන් කරලා තියාගන්න පුළුවන්ද කියලා ඔයගොල්ලන්ට දැනගන්න පුළුවන් වෙයි. මේකේ ඔයගොල්ලන්ගේ රූප සටහනේ තියෙන විදිහට 1 2 3 4 කියලා 4 එකේදී අපි එකපාරට බ්‍රීත් ඉන් කරනවා. අර හරියට නිකන් ස්විම් කරද්දී ඔයගොල්ලෝ ස්විම් කරලා ඇවිල්ලා ස්විම් කරලා වතුරේ යට ස්විම් කරගෙන යද්දී ෂණයකින් ඔයාලගොල්ලෝ උඩට ඇවිල්ලා කටින් හුස්ම ගන්නවානේ. කටින් හුස්ම අරගෙන ඒක කැපැසිටිය වගේ බඩේ රඳවගෙන ආයෙ ස්විම් කරලා ආයෙ ෂණයකින් උඩට එනවා. ඒ විදිහනේ කරන්නේ නේද? ඒ වගේම දෙයක් තමයි මෙතනදිත් කරන්නේ. දැන් අපි බලමු ඔයගොල්ලෝ රිලැක්ස් වෙන්න ඕනේ. ඉස්සෙල්ලාම රිලැක්ස් මේ ෂෝල්ඩර් රිලැක්ස් කරලා අර කිව්ව විදිහටම ලෙෆ්ට් හෑන්ඩ් එක ඩයෆ්‍රම් ඒරියා එකේ තියලා රයිට් හෑන්ඩ් එක චෙස්ට් එකේ තියලා අපි බලමු මෙට්‍රොනෝම් එක දාලා 60 bpm වගේ එක්සර්සයිස් එක කරන්න පටන් ගමු. ඕකේ. ඔන්න රෙඩි. 1 2 ඕකේ. මට හරියට කවුන්ට් කරගන්න බැරි වුණා. නමුත් මම හිතනවා මම බීට් 20ක් හිටියා කියලා. එහෙම නැති වුණොත් ඔයගොල්ලෝ අනිවාර්යෙන් බීට් 20ක් මේ පළවෙනි එක්සර්සයිස් එකේ විදිහට ඔයගොල්ලෝ රූප සටහනේ තියෙන විදිහට 20 කවුන්ට් ඉන්න. හරිද? එතකොට ඒ 20 කවුන්ට් එකේදී ඔයාලා අවුට් කරද්දී ඒ කියන ශබ්දය අනිවාර්යෙන් වෙන්න බෑ. එක ලයින් එකට කීප් කන්ටිනියු තියාගෙන ඉන්න try කරන්න ඕන. හරිද? අපි ඊළඟට 30 බීට් වලටත් යමු. කරලා බලමු දැන් දෙවෙනි එක්සර්සයිස් එකේ තියෙන විදිහට try කරලා බලමු. ඕකේ. මේකේ මවුත් එකෙන් තමයි බ්‍රීත් එක කැපැසිටි කරගන්නේ ටමි එකට රඳවගෙන ඊට පස්සේ අපි ආකාරයට මේ බ්‍රීත් එක අවුට් කරනවා. බීට්ස් 30ක්. ඕකේ. රෙඩි. 1 2 3 ඕකේ. ඒක අපිට මේ ගොඩක් අමාරු නෑ. අර එක්සර්සයිස් දෙක අපි කරලා ආවයින් පස්සේ මේක ලොකු අමාරුවක් නෑ. හැබැයි ඔයගොල්ලෝ මේක බිගිනර් කෙනෙක්ට සමහරලාට පොඩි කලන්තයක් අර මේ දැනුනොත් ෆීල් වුණොත් පොඩ්ඩක් ප්‍රෙස් කරන්න විනාඩි 5ක් විතර ඉඳලා. අපි නෙක්ස්ට් ඩේ එකේ අපි කතා කරමු ඊළඟට එම්බුෂර් අනිත් දේවල් ගැන අපි අදහස් බෙදා ගමු. මේක තමයි මට අද දවසේ ඔයගොල්ලන්ට ගෙනල්ලා දෙන්න උවමනා වුණේ. එහෙනම් අදට මම නවතින්න. ඊළඟ දවසේ අලුත් පාඩමක් එක්ක අපි හමු වෙමු. බොහොම ස්තුතියි.